2002 අංක 24 දරන සුබ සාධන ප්‍රතිලාභ පනතේ 23 වෙනි වගන්ති අනුව සුබ සාධන ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන තැනැත්තන්ගේ ලේඛන වසරක් පාසා නැවත යථාවත් කිරීම කළ යුතුය. මේ වන විට අස්වැසුම ලාභීන් පළවෙනි වටය සඳහා තෝරාගෙන තිබෙන සහ තෝරා නොගත් පළවෙනි වටේ ඉල්ලුම් කළ සියලුම දෙනාගේ තොරතුරු යථාවත් කිරීමට 2025 නොවැම්බර් මාසයේ 10 වෙනි දින සිට දෙසැම්බර් මාසයේ 10 වෙනි දින දක්වා අපි එම කාලය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නමුත් රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදාවන් තත්ත්වය සැලකිල්ලටගෙන මහජනතාවට සහ රජයේ නිලධාරීන්ට මුහුණ දීමට සිදුවෙන ගැටලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන මෙම කාලය දෙසැම්බර් මාසයේ 31 දින දක්වා දීර්ඝ කිරීමට සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.